ඔයා මෙච්චර දඟලන එක පොලිසිය එක්කම ඔයාත් ජෙනුයින් අපිත් ජෙනුයින්. නෑ මිස් මට ඕනේ නෑ පොලිසිය ගෙන්න. නිකන් මේ මුඩුක් වලින් රින්ගන්න ඕනේ නෑනේ. ඈ ඔයාගේ වැදගත්කමක්ද කියන්නකො ඔය මුඩුක් වලින් රින්ගගෙන ඉන්නේ. මුඩුක් වලින් නෙමෙයි මේක මගේ ඒක අපිට මුඩුක්කුවක්. මට මුඩුක්කුවක් ඒක. ඔව්. ඔයාට මුඩුක්කු ජීවිතයක් මට අපිට මුඩුක්කු ජීවිත නෑ. අපි හොඳ ජීවිතයක් තමයි ගත කරන්නේ. මමත් නෙමෙයි පුරුෂ කෙනෙක්. ඉතින් මට ඒක අදාළ නෑ. මට වැඩක් නෑ මම ආවේ මගේ අයිතිවාසිකම මට ඒක අදාළ නැහැ. ඔයාගේ ජොබ් එක අදාළ නැහැ. මම දැන් ඉන්නේ මගේ ඉඩමේ. මගේ ඔයා පොලිසියත් එක්ක ඇවිල්ලා ඒක කරගෙන යන්න. මට ඒක ගැටලුවක් නැහැ. ඉස්සෙල්ලාම ඔයා බලගන්න ඔයාට මෙතෙන් එන්න අයිතියක් නැහැ. ඔයාට අයිති නැති තැනකට ඔයා ඇවිල්ලා. හරි ඔයා පොලිසියත් එක්ක එන්නකෝ. ඊට පස්සේ ප්‍රශ්න ඉවරයි. මම කියන්නේ ඔයාට දැන් ඊයේ අර ගුණරත්න මහත්තයා කිව්ව නේද? කරුණාතිලක මහත්තයාවට පස්සේ යතුරු බාර අරගෙන ඕන දෙයක් කරගන්න කියලා කිව්වනේ. එතකොට එහෙම ඔයාට එයාත් වැදගත් විදියට කිව්වනම් අපිත් වැදගත් විදියට ආවනම් ඔයා එහෙම කරන එක වැරදි නේද? ඔයා දැන් පොලිසිය කට්ටියත් එක්ක එක් කරගෙන ඇවිල්ලා මේ ඉබ්බා කඩන්න මම මොකුත් කියන්නේ නැහැ. ගුණරත්න කඩන්න ඕනේ. ඔයා දැන් මෙච්චර නීති කතා කරනවා නම් ඔයා මේ කරන වැඩේ වැරදිනේ. නෑ කරන වැඩේ මම මගේ ඊටමට අතුල් වෙන්න බෑ. එහෙම නෙවෙයි මම තනියම ඉන්නේ. නෑ. ඔයා පොලිසියත් එක්ක එන්න ඇවිල්ලා ඔයා මුඩුක්කුවස්සෙන් බයි නම් මේ වලවල්ලස්සේ රින්ගන් ආවත් මට අදාළ නැහැ. කිසිම අලාභහානියක් කරේ නෑනේ. නෑ එහෙම කරා. ඔයාට මෙයා කරේ නෑනේ. අපි 3 දෙනෙක් සාක්ෂි තියෙනවානේ. ඒ සාක්ෂි වලින් මට අදාළකුත් නෑ. දැන් එයාලත් ඇවිල්ලා තියෙන නීති විරෝධී වැඩකට. නීති විරෝධී නෙමෙයි. මගේ යාළුවා කට්ටියක් ආවේ. ඒ කට්ටියට හෝටල් එක බලන්න ඕන කිව්වා. මම චෙෆ් කෙනෙක් අරන් ආවා. මට හදාලා නෑ ඒවා. මට කියන්න එපා ඔයා. ඕවා පොලිසියත් එක්ක ඇවිල්ලා ඔයා කියන්න. මට කියන්න දෙයක් නෑ. මගේ ඉඩමේ මම ඉන්නේ. බෑ ඔයා පොලිසියත් අරගෙන ඉන්න. ඔයා පොලිසියත් ඔයා එක්ක කරගෙන ඉන්න මම ඔයාට මේ එන්න දෙන්නම් එතුරට. එතකොට වැඩේ ඉවරයි. පොලිසියත් එක්කම ඇවිල්ලා ඉබ්බ කඩන්නකො පොලිසිය ඉදිරියේ. එතකොට ප්‍රශ්න ඉවරයි. පොලිසිය ඉබ්බ කඩන්න ඕනේ නෑනේ අපිට පොලිසියත් එක්ක. ඉතින් දැන් ඔයා ඇවිල්ලා ඉබ්බ කඩන්න ගෑණියක් තනියම ඉද්දිනේ. මුළු හෝටලේටම මම තනියම ඉන්නේ. ඔයා තනියම ඉන්න ඕනේ නෑනේ මෙතන. ඔයාගේ මහත්තයා කිව්වනේ ඔයාට අයිති අර මේ ස්විමින් පූල් එකයි මේ රෙස්ටුරන්ට් එකයි මහත්තයා මට අදාළ නැහැ. ඔව්. මහත්තයයි මං අදාළ කරගන්නේ. ඒක මහත්තයා නේද? අංකල් යාතුර මට දීලා ගියා නම් මට මහත්තයාගෙන් ගැටලුවක් නැහැ. ඒක යාතුර දීලා ගියාට එහෙනම් අර එයා පැත්තේ ගෙදරත් යාතුර දීලා ගියත් ඒකට යනවද නෑනේ. එහා පැත්තේ යතුරු දීලා ගියත් අපිට බලා ගන්න කිව්වොත් අපි ඒ යතුරු ඔහම නෙවෙයි දෙයියෝ ඇවිල්ලා හෙළුවක් දෙන්නේ නැහැ. ඉතින් අයිතිකාරවනේ ඉන්නේ. අයිතිකාරයෝ බාර දීලා යන්නේ විශ්වාසයටනේ නේද? ඔයා නීති ඉගෙනගෙන තියෙනවනේ නේද? එහෙනම් ඒක නීති ඒ විදිහට කරන්න. මම ඇවිල්ලා ඉන්නේ. නීති අනුකූලව නෙවෙයි මේ දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් මේ ගහලා ආරවුල් ඇති කරගෙන මේ රින්ගන්න හදන්නේ. ආරවුල් වොන්න ඇවිල්ලා කිව්වනේ. මේ මොකද්ද මේ ආරවුලක් නේ? මොකද්ද වැදගත්කම කියන්නකෝ ඔයාගේ? මොකද්ද ඔයාගේ වැදගත්කම කියන්නකෝ? ඒක තමයි පොලිසියත් එක්ක ඇවිල්ලා කඩන්නකෝ. වැඩ ඉවරයිනේ. ඔයාට බිස්නස් එක කරගෙන ඉන්න පුළුවන්. ඔයා මොකද? මම බිස්නස් එක කරන එක හරි මාව විශ්වාස කරලා යතුරු බාර දීලා ගියා එනකල් බලා ගන්න කියලා. ඩොකියුමන්ට් එකක් නැහැ. ඩොකියුමන්ට් ඕනේ මේ මිනිස්සේ. යතුරු බාර වෙන්න බෑ. හරි ඔයා ඉතින් ඕක ඊ ඔයා පොලිසිය කියන්න බෑ. පොලිසිය කියලා තමයි තියෙන්නේ. මොනවද කිව්වේ? පොලිසිය යතුරු ගැන කතා කරේම නෑනේ. යතුරු ගැන යතුරු ඔයාට මොනවද අර මහත්තයා අන්තිමට කිව්වේ ප්‍රවාරවුල් ඇති කරගන්න එපා යන්න එපා කියලා. ඔයාට ඊටම ඔයාගේ හෝටල් එක ඔයා යන්න කියලා. හෙලෝ අයියෝ නෑ මෙයා මේක ඉවරයක් කරන්නේ නෑ වගේ අප්පා මටත් එපා වෙලා තියෙන්නේ. මට මේ බැරි ගාතේ මෙයා මේ මුඩුකුවසවලුත් එක්ක රින්ගගෙන එන්න හදනවා. අය මාත්‍ර කියන්නේ ඔයාගේ මාත්‍යද? ඕනේ මේ ඇතුළට ගත්තේ නෑ තවරාදා. අර මෙතන මේ බැම්ම ගාව ඉන්නේ. කොහොමද දෙන්නකෝ ඔයාගේ මාත්‍යම කතා කරන්නේ. ඊයේ කිව්වනේ යාට ඔයාට. ඔව් වැට කඩාගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. වැට කිය ඔක්කොම මට වැටෙන්නේ මට මුදුර අර මගේ මට පුළුවන් මේකට මගේ අයිතිය තියෙන ඉඳ මං ආවේ. මට අයිතියක් නැත්නම් මං ඉන්නේ නැහනේ. මට ඇටෝනියක් තියෙනවා ඒකින්ද මං ආවේ. මාත්‍යාර කියන්නේ යා මං අඳුරනවා. ඈ? තාම ආවේ නැහැ. අර මේ ඔයා නිමාඩුද? ඒක තමයි දැන් කොහොමද පොලිසියෙන් එනකල් මට මෙයාලට ඇතුළට එන්න දෙන්න බෑ. මම දෙන්නේ නැහැ. ඇටෝනිය කියවනේ කියලා බැලුවානේ. ඇටෝනිය මට අදාළ නැහැ. මම දන්නේ නැහැ ඒක හොර එකක්ද හරි එකක්ද කියලා. හොර එකක්ද කියලා පොලිසියෙන් කියයිනේ. නැත්නම් පොලිසිය පිළිගන්නේ නැහැ. දන්නේ නැහැ ඉතින්. අපිට ඇටෝනිය අදාළ නැහැ. අපිට ඔයා අදාළත් නැහැ වාගේ මේවා. මොකද ඔයාට මෙතන එන්න තහනම් කියලා තියෙනවා. ඔව්. කියන්න ඈ. හරියා.
හරියා තියන්න